අනේ මගේ මේ තියෙන වැඩ ටික මට කවුරු හරි කරලා දෙනවනම්, මගේ මේ රෙදි ටික කවුරු හරි මට හොදලා දෙනවනම්, මගේ වාහනේ අද කාට හරි කියලා හොදගන්න පුළුවන් වුණා නම්, නැත්තම් මේ වාහනේ සර්විස් එකට ගිහිල්ලා මේ කවුරු හරි හොදලා ගෙනත් දුන්නා නම්, මෙන්න මේ වගේ කතා අපිට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙනවා. මොකද තමන්ගේ දේවත් කරගන්න වෙලාවක් නැති තරමට අද සමාජයේ මිනිස්සු කාර්යබහුල වෙලා. මෙන්න මේ කාර්යබහුලත්වය ප්‍රයෝජනයට අරගෙන බිස්නස් මයින්ඩ් එකකින් කටයුතු කරන්න කැමති අයට අලුත් බිස්නස් අයිඩියාස් හොයාගන්න පුළුවන්. අද සමාජයට අලුතෙන් බිස්නස් අයිඩියා ඉදිරිපත් කරන මම ඔන්න අරගෙන ආවා තවත් අලුත්ම බිස්නස් අයිඩියා එකක්. මේක සමහරු දැනට කරනවා වෙන්නත් පුළුවන්. බොහෝ දුරට නොකරනවා වෙන්නත් පුළුවන්. මෙන්න කරන නොකරන හැමෝටම දැනගන්නත් එක්කම තමයි මේ බිස්නස් අයිඩියා එක. ඒ තමයි මොබයිල් කාර් වොෂ් සර්විස් එකක්. ජංගම රථවාහන සේදුම් කරන ව්‍යාපාරයක්. අපි හැමෝම දකින්නේ කොහේ හරි තැනක තියෙන සර්විස් එකකට තමන්ගේ වාහනේ අරගෙන ගිහිල්ලා මේක හොදන්න දාලා එක්ක හොදලා ඉවර වෙනකන් ළඟට වෙලා බලාගෙන ඉඳලා, එහෙම නැත්නම් උදේ සර්විස් එකට දාලා ගිහිල්ලා හවස නැවතත් වාහනේ අරගෙන ගෙදරට එන සිස්ටම් එකක්. හැබැයි ඔයාලා දැනටමත් දන්නේ නැතුව ඇති ජංගම මෝටර් සර්විස් ගැන. ඒ තමයි අවශ්‍යතාවය තියෙන කෙනාගේ ළඟට ගිහිල්ලා තමන්ගේ දක්ෂතාවය කුසලතාවය තමන්ගේ දේවල් පාවිච්චි කරලා ගනුදෙනුකරුට හොඳ සාර්ථක සේවාවක් ලබා දීලා ඔවුන් සතුටු කරලා තමන් ගාණක් හොයාගන්න එක. අසාධාරණව නෙමෙයි සාධාරණ මුදලක් අය කරලා ඔවුන්ගේ හිත සතුටු වෙන විදියට තමන්ගේ ගනුදෙනුකරු දිගින් දිගටම තමා වෙත රඳවගෙන කටයුතු කරන්න මේ ආකාරය මගින් ඇත්තටම පුළුවන් වෙනවා. අද මේ කතා කරන බිස්නස් අයිඩියා එක තුල ඔයාලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට හොඳ ප්ලෑන් එකක් ගහගන්න වෙනවා. අංක 1 විදියට ගත්තොත් ඔයාලට මාකට් එක ගැන පොඩි අධ්‍යයනයක් කරන්නම වෙනවා. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න නම් මේ ඉල්ලුම මොකක්ද කියන එක අපි අඳුර ගන්න වෙනවා. ඉල්ලුම තියෙන්නේ මොන වගේ පැතිවලද කියන එක ඔයාලට අඳුර ගන්න වෙනවා. තමන්ට හරියන පැත්තක තමයි මේ බිස්නස් එක පටන් ගන්න වෙන්නේ. එහෙම නැත්නම් වාහනයක් නැති පැත්ත පළාතක වාහනයක් ගන්න තියා පයින්වත් තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි මිනිස්සු ඉන්න පළාතක මේ වගේ ජොබ් එකක් පටන් අරගෙන හරියන්නේ නැහනේ. ඒක නිසා තමන්ට මේක පටන් ගන්න සුදුසු පරිසරයක් ගැන ඉස්සෙල්ලම හොයලා බලන්න වෙනවා. ඒ වගේම තමයි මේක කොහොමද කරන්නේ? තවත් මේ වගේ ආයතන මේ දේවල් කරලා තියෙනවා නම් කොහොමද එයාලා කරන්නේ? මොන වගේ සර්විස් එකක්ද එයාලා දෙන්නේ? එහෙම නැත්නම් ඔයාලා සර්විස් එකක් ළඟට ගිහිල්ලා බැලුවොත් කොහොමද එයාලා වාහනේ හොදන්නේ? මොන වගේ සර්විස් එකක්ද කස්ටමර්ට දෙන්නේ? මෙන්න මේ වගේ පොඩි අධ්‍යයනයක් කරන්නම වෙනවා. සමහර විට පසුගිය වසනකාරී තත්ත්වය තුලදී ජොබ් නැති වෙලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්න පුළුවන්. මෙන්න ඒකට අවස්ථාවක්. කල්පනා කරලා බලලා සරලව Tamanට තියෙන දේෙන් මේ දේ පටන් ගන්න. අපි කතා කරමු කොහොමද මේ දේවල් වලට අවශ්‍ය දේවල් සපුරා ගන්න කියලා, සම්පූර්ණ කරගන්න කියලා. ඉස්සෙල්ලම ඔයාට දැන් අපි ඉස්සෙල්ලා කතා කර විදිහට මාකට් එක ගැන අධ්‍යයනයක් කරන්න ඕනනේ. හරි. ඒ කතන්දරෙන් පස්සේ අපි අනිවාර්යයෙන්ම අපිට බිස්නස් ප්ලෑන් එකක් හදා ගන්න ඕන. බිස්නස් ප්ලෑන් එක විදිහට අනිවාර්යයෙන්ම බිස්නස් එකට නමක් තමන්ගේ මේ සර්විස් එකට නමක් දා ගන්න ඕන. මේ නමක් කිව්වට පස්සේ මේක මේ කාටවත් කියව ගන්න බැරි නිකන් මහ ප්‍රාණ අකුරු දාලා නිකන් ලොකුවට ලොකුකමට පේන්න ඕන නමක් නෙමෙයි. හරි සරලව මිනිස්සුන්ට ඇහිච්ච ගමන් මතක් වෙන විදිහේ අමතක නොවන විදිහේ නමක් යොදා ගන්න ඕන අනිවාර්යයෙන්ම. හොඳට හුරු පුරුදු ගතියක් දැනෙන නමක් මේකට යොදා ගන්න. මොකද ඒ විදියට තමයි මනස තුල මේ දේවල් තැම්පත් කරන්න පුළුවන් වෙන්නේ. අනිත් කාරණාව තමයි සර්විස් එක. මේ සර්විස් එක දෙනකොට මොනවා හරි කැටගරි ටිකක් මේකේ යොදා ගන්න වෙනවා. normal සර්විස් එකක්, එහෙම නැත්නම් සර්විස් එකත් එක්ක ඇතුළ මොනවා හරි වාහනේ ක්ලීන් කරන සර්විස් එකක්. මෙන්න මේ වගේ කැටගරි වලට මේ තමන්ගේ සර්විස් එක
යොදාගෙන දැන් අපි සර්විස් එකට ගියාම අපි දන්නවනේ normal body wash එකක් කියනවා full body wash එකක් කියනවා ඔය වගේ එක එක විදියට අපි කියනවනේ අන්න එතකොට ඔයා දැනගන්න ඕන මේ වාහනයක් හොදන්න යනවනම් කෙනෙක්ගේ වාහනයක් හොදන්න නම් ඔයා යන්නේ මේ තමන් මේක කරන විදිය කැටගරි ටිකකට කඩා ගන්න ඕන ඒ normal body wash එකට රුපියල් 1000ක් ගන්නව නම් සාමාන්‍යයෙන් ටයර් ටිකත් පොලිෂ් කරලා වාහනේ හොඳට පොලිෂ් කරලා ඇතුළත් ක්ලීන් කරලා ඔක්කොම කරලා වැකුම් කරලා සර්විස් එක දෙනවා නම් එතකොට ඒ ගානට වඩා ඩබල් වෙන්න එපා ගාන. අන්න ඒ වගේ තමන් දෙන සර්විස් එකට අනුව බිල තීරණය කිරීමක් කරගන්න වෙනවා. අනිත් කාරණාව සාධාරණ විදියට තමන්ගේ උපකරණ වලට කොච්චර වියදමක් යනවද මේ පිරිසිදු කිරීම කටයුතු වලට කරන පිරිසිදු කාරකවලට වියදම කොච්චර යනවද ට්‍රාන්ස්පෝර්ට් එකට කීයක් කොච්චර යනවද මෙන්න මේ වගේ සේරම වියදම් ටික බැලන්ස් කරලා Tamanටත් කීයක් හරි එන විදියට ආදායම කීයක් හරි එකතු වෙන විදියට ප්‍රයිස් ටික ඔයාට අනිවාර්යයෙන්ම හරි ගස්ස ගන්න වෙනවා. මොකද ගෙදරට ගිහිල්ලා ගෙදර තියෙන හැඩරුව බලලා ගෙදරින් එළියට බහින මිනිස්සයා එන විදිය බලලා ඉඩමේ ප්‍රමාණය කොච්චරද කියලා බලලා දාලා තියෙන ගේට්ටුව ලොකුද පොඩිද කියලා බලලා ඔයාට ගණන් කියන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් ඔයා දැනගන්න ඕන ඔයාගේ ප්‍රයිස් ලිස්ට් එකක් හදා ගන්න ඕන. Taman දෙන සර්විස් එකේ හැටියට තමන්ගෙන් යන වියදමේ හැටියට තමන්ගේ මහන්සියේ හැටියට එක්ක වාහනේ හැටියට අනිවාර්යෙන් සාධාරණ මිලක් හදා ගන්න ඕන. ගමනට යන්න තියෙන දුරට කිලෝමීටර් ගානට සාධාරණ ගානක් එකතු කරන්න හදා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒක කාටත් සාධාරණයි. ගනුදෙනු කරු කියනවා නම් හරි මම ඉන්නේ මෙන්න මෙතන මගේ ගෙදර තියෙන්නේ මෙතන ඔයාගේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 10ක් එන්න ඕන. හරි ඔයාගේ කිලෝමීටරයට ගාන කීයද රුපියල් 10ද හරි එහෙනම් කස්ටමර් දන්නවා මෙන්න මේ කිලෝමීටර් 10ට යන ගාන මෙච්චරයි රුපියල් 100යි. එතකොට සර්විස් එකට යන ගාන මෙච්චරයි. එතකොට ගනුදෙනු කරු දන්නවා හරි මෙයාගේ ගාන මේක තමයි. නැතුව ගෙදරට ආවට පස්සේ ගාන වැඩි කරන්නේ නැහැ. ගෙදර ඉඩම වලලා ගාන වැඩි කරන්නේ නැහැ. එන කෙනාගේ මූණ බලලා ගාන වැඩි කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති බව කස්ටමර් දන්නවා. අන්න ඒ වගේ හරි ස්ථීරව ඔයාගේ ගණන් මිමි පිළිබඳව විස්තරයක් හදාගන්න වෙනවා. මේ ඔක්කොම ටික කරගෙන යද්දී ෆයිනෑන්ෂල් ප්ලෑන් එකත් අනිවාර්යයි. ඔයාගේ ආදායම් වෙනම ඔයාට එකතු කරගන්න වෙනවා. වියදමට ගාණක් අනිවාර්යෙන් අයින් කරන්න වෙනවා හැම මාසෙම. මොකද ඔයාගේ වාහනයක් තියෙනවා නම් ඒ වාහනෙන් නම් ඔයා දේවල් අරගෙන ගිහිල්ලා වැඩේ කරන්නේ. ඔයාගේ වාහනේ පාර්ට්ස් වලට ඔයාට ගාණක් වියදම් වෙනවා. ඔයාගේ භාවිතා කරන උපකරණ වලට ඔයාට ගාණක් වියදම් වෙනවා. සේදුම් කාරක ඔය වොෂින් පවුඩර් වලට නැත්නම් ලික්විඩ් වලට ඒ වගේ දේවල් වලට ගාණක් වියදම් වෙනවා. ඒතර ඒ දෙයට හැම මාසෙම ඔයා ඒ දේවල් මිලදී ගන්න ඕන. ඔයා ඒවට ගාණක් අයින් කරන්න ඕන. මේ ඔක්කොම කළා ඔයාගේ ඉන්කම් එකෙන් ඔයා ගාණක් ඉතුරු කරන්න ඕන. ඊට පස්සේ ගෙදර දොරේ වියදම් වලට ගාණක් අයින් කරන්න ඕන. මෙන්න මේ විදිහට ෆයිනෑන්ෂල් ප්ලෑන් එකකුත් ඔයා හදාගන්නම වෙනවා. මේ දේවල් කරගෙන යද්දී දවසකට කරන්න පුළුවන් ලිමිට් එකක් තියාගන්න. මොකද අද බිස්නස් ගොඩක් වදිනවා මට මෙතන එකක් තියෙනවා අතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා කියලා එහෙම ගිහිල්ලා මේක හරියන්නේ නැහැ. එහෙම ගිහිල්ලා මේක කරන්න බෑ. මොකද කස්ටමර්ට අනිවාර්යයෙන්ම ෆුල් සර්විස් එකක් දෙන්න ඕන. මේ ගෙදරත් එකක් තියෙනවා අල්ලපු ගෙදරත් එකක් තියෙනවා තව ගෙදරක තව එකක් තියෙනවා කියලා බාගෙට වැඩේ කරලා යන්න බෑ. ක්වොලිටිය අඩුවෙන් වැඩේ කරන්න බෑ. එහෙම වුණොත් ඔයාගේ කස්ටමර් ඔයාට නැවතත් තියාගන්න බැරි වෙනවා. ඒක නිසා ෆුල් ක්වොලිටි විදියට වැඩේ කරන්න ඕන. ඒ කස්ටමර් කැඩෙන්නේ නැති විදියට ඔයා අනිවාර්යෙන් ඔයාට රඳව ගන්න ඕන. අන්න ඒක නිසා දවසට හෝදන වාහන ප්‍රමාණය ලිමිට් එකක් තියාගන්න. එක වාහනයකට වෙන් කරන වෙලාවක් අනිවාර්යෙන් හදාගන්න. ත්‍රිවිල් එකක් හෝදනවා නම් පැයද දෙකද පැය දෙක නම් ඒ පැය දෙකම තමයි. බයික් එකක් හෝදන්න පැය දෙක නම් පැය දෙකයි. කාර් එකක් හොදන්න පැය දෙක නම් පැය දෙකයි. පැය දෙකෙන් කරන්න ඕන වැඩේ පැයෙන් කරලා දුවන්න බෑ. පැය තුනෙන් කරන්න ඕන වැඩේ පැය දෙකෙන් කරලා දුවන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම නිශ්චිත වෙලාවක් කියලා නිශ්චිත වෙලාවට ඉවර කරලා හරි සාධාරණ විදියට වැඩේ හරියට කෙරෙන්න ඕන. එහෙම වුණොත් තමයි දෙවෙනි පාරත් ඒ කස්ටමර් ඔයාටම කතා කරන්නේ. කස්ටමර් සර්විස් එක අනිවාර්යයෙන්ම හරියටම තියෙන්න ඕන. මේ දේවල් ටික ඔක්කොම කරගෙන යද්දී අපිට නීතිමය පැත්තෙන් ඔයාගේ බිස්නස් එක ලියාපදිංචි කරන්න ඕන. ආදායම් බදු ගෙවන්න සිද්ධ වෙනවා නම් ඒව කරන්න ඕන. රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්යෙන් කරන්න ඕන. මේ දේවල් කටයුතු කරගන්න එකත් අනිවාර්යෙන්ම ප්ලෑන් කරගන්නම වෙනවා.
ඔය කතන්දර ටික ඔක්කොම ගියාට පස්සේ ඔයාට ඔන්න ආයි හොයාගන්න වෙනවා ඔයාගේ සප්ලයර්ස්ලා ටික. ඒ කියන්නේ ඔයාට බඩු සපයන කට්ටිය, ෂැම්පූ, ලික්විඩ් ඒ වගේ දේවල් සපයන කට්ටිය ඔයාට හොයාගන්න වෙනවා. නැත්නම් ඔයාට ගන්න තැනක් තියෙනවා නම් ඒ තැන අනිවාර්යෙන් කන්ටැක්ට් කරගෙන දිගින් දිගටම පවත්වාගෙන යන්න වෙනවා. මොකද එහෙම තැනකින් බඩු ගන්න එක ඔයාට නැවතුනොත් ඔයාගේ බිස්නස් එකට ඒක පාඩුවක් වෙනවා. ඒක නිසා අඩුම තරමේ තැන් දෙකක්වත් තියාගෙන ඉන්න ඕන. බිස්නස් එක රඳා පවතින්නේ ඒ අතරමැදියා මත නිසා. ඊට අමතරව ඔයා මේ බිස්නස් එක කරගෙන යන්න දැන් කස්ටමර්ගේ ළඟට ඔයා යන්න ඕනනේ. යන්නේ ගියාට පස්සේ ඔයාගේ ළඟ මේ තමන් යන කාර්ය සිදු කරන්න අවශ්‍ය සියලුම දේවල් ළඟ තියෙන්න ඕන. නැතුව ඒ ගෙදරට ගිහිල්ලා ඒ ගෙදරින් පයිප් ඉල්ලන්නයි, ඒ ගෙදරින් වතුර ටැංකිය ඉල්ලන්නයි. හරියට වතුර තියෙන තැනක වුණොත් හරි, වතුර ටැංකියක් තියෙනවා, වතුර ඒ ගෙදර වතුර තියෙනවා, ඒ වෙලාවේ තිබුණොත් එහෙම වුණොත් හරි. හදිස්සිය එහෙම නැති වුණොත් ඔයාට මොකද්ද කරන්න වෙන්නේ? එතකොට ඔයාගේ වැඩේ එතන කාර්යක්ෂම වෙන්නේ නැහැ. වැඩේ ඔයාට නවතිනවා. ඒක නිසා තමන් මේ දේවල් සියලුම දේවල් සපයගෙන තියෙන්න ඕන. ඒකට ඒ දේ යොදා ගන්න උනොත් අමතර ගාණක් අය කරනවද නැද්ද කියන එක දැන් උදාහරණයක් විදිහට වැඩේ කරන්න යන ගෙදර කරන්ට් එක නැහැ. හරි. දැන් ඔයාගාව ජෙනරේටරයක් තියෙනවා. සමහර විට ඔයාට හරි එයාට හඳුන්වලා දෙන්න පුළුවන්. හරි. මෙහෙමයි. දැන් කරන්ට් එක නැහැ, මට වැඩේ කරන්න විදියක් නැහැ. හැබැයි මගේ ගාව ජෙනරේටරයක් තියෙනවා. මෙන්න පැය නම් පැයට මෙන්න මේ ගාන මම මේ ජෙනරේටර් charge කරනවා. මොකද මම මේකට ඩීසල් දාලා හරි පෙට්‍රල් දාලා හරි වැඩේ කරන්න ඕන නිසා ඔයා මේ ගාන මේකට ගෙවනවා නම් මම ඔයාගේ වැඩේ කරන්නම්. නැත්නම් ඊළඟ දවස් තමයි ඔයාගේ වැඩේ කරන්න වෙන්නේ. අන්න ඒ වගේ ඔප්ෂන් එකක් අනිවාර්යයෙන්ම ලෑස්ති කරලා තියාගන්න. තමන්ට අවශ්‍ය සියලු දේවල් තමන් ළඟ ලෑස්ති කරගන්න. උදාහරණයක් විදියට ප්‍රෙෂර් වොෂර් එකක්, ඒ කියන්නේ වොෂර් මැෂින් එක, ප්‍රෙෂර් මැෂින් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. කොහොමත් ඒක තියෙන්න ඕන, නැතුව හොදන්න බෑනේ. වතුර ටැංකියක් ඔයාගේ ගාවත් තියාගත්තොත් ඔයාට ඒක ගොඩක් වැදගත්. ඒ කාරණාව අතිශයින් වැදගත්. සමහර තැන්වල වතුර නැති වෙන්න පුළුවන්. තියෙන වතුර ටික ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා වතුර ටැංකියක් අනිවාර්යයෙන්ම තියාගත්තොත් ඒක ගොඩක් වැදගත් වේවි. හැබැයි ඒ වතුර ටැංකියේ වතුර ටික පාවිච්චි කරා කියලා ඔයාට අමතර ගාණක් අය කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් තැන් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් ඒක ඔයාට සර්විස් එකක් විදියට දෙන්න පුළුවන්. වැකුම් ක්ලීනර් එකක් ඔයාට පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම තමයි හෝදන්න භාවිතා කරන බඩු ටික, සබන්, කාවැක්ස් එක, ඔය වගේ ටයර් ක්ලීනර් කරන ඒවා, මයික්‍රෝෆයිබර් ටවර්ස්, බ්‍රෂ් වගේ දේවල්, ඒ වගේ දේවල් ටික ඔයා ගාව තියාගන්න ඕන. මේ දේවල් ටික කරගෙන යන්න වාහනයක් ඔයාගේ ළඟ තියෙන්න ඕන. වාහනයක් කියන්නේ මේ සුකෝබෝගේ අර ලොකු ට්‍රක් එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් මේක හරියට බැලන්ස් කරගෙන ගියොත් ට්‍රැක්ටර් එක උනත් කරගෙන යන්න පුළුවන්. තමන්ගේ සේවාවනේ දෙන්න ඕන, පටන් ගන්න ඕන පොඩි තැනින්නේ. මේක මේ ලොකුවට කරන්න ඕන කියලා දෙයක් නැහැ. ට්‍රැක්ටරේ උනත් මේ දේවල් ටික හදාගෙන යන්න පුළුවන් නම් හරියට වැඩේ කරන්න පුළුවන්. ත්‍රී වීල් එකක උනත් මේ දේවල් ටික හරියට බැලන්ස් කරලා හදාගන්න පුළුවන් නම් මේ දේ හරියට කරගෙන යන්න පුළුවන්. මේක හිතන විදියයි වෙනස් වෙන්න ඕන. මම මෙතන මේ කියන්නේ අදහස විතරයි. හිතන කෙනාට බලලා Tamanට හරියන විදියට මේක හරිගස්ස ගන්න පුළුවන්. මේ ඔක්කොටම පස්සේ දැන් ලෝකේ යන්නේ තාක්ෂණයත් එක්කනේ. මේ ඔක්කොටම පස්සේ තාක්ෂණයේ සරල බව, ලේසි බව අපි යොදාගත්තොත් පේමන්ට් සිස්ටම් එකක් අනිවාර්යෙන් හදාගන්න පුළුවන් නම් ගොඩක් වැදගත්. මොකද හැමදේම දැන් ෆෝන් එක හරහානේ කරන්නේ. ෆෝන් එක හරහාම මේකට පේමන්ට් සිස්ටම් එකකුත් දාගන්න පුළුවන් නම් ගොඩක් වැදගත්. මේක ඩිංගක් දියුණු කරලා කරන්න පුළුවන් කෙනෙකුට නම් තව අදහසක් මම කියන්නම්. මේකට තමන් පොඩියට ඇප් එකක් හදාගත්තොත්, එහෙම නැත්නම් මොනවා හරි වෙබ්සයිට් එකක් පොඩියට හදාගත්තොත්, එතකොට ඒ ඇප් එක හරහා කස්ටමර්ට පුළුවන් හරි මට ඕන මෙන්න මේ දවසේ මේ වෙලාවේ මේ වැඩේ කරන්න ඕන. හරි මෙහෙමයි මම බුකින් එකක් දාන්නම්, ගාස්තුවෙන් 125ක් මම දැන් ගෙවන්නම්. ඔන්න ඔය වගේ කතන්දර ටික වැඩේ හොඳටම කරන්න ටාගට් කරොත් වැඩේ නැගලා යනවා නම් අන්න එහෙම දෙයක් කරගත්තොත් ඔයාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද සමහර විට ඔයාගේ ගාස්තුවෙන් 125ක් ඔයාට අය කරන්න පුළුවන්. වැඩේ එතෙන්ට ගිහිල්ලා කෙරෙනවද නැද්ද කියලා බලන එක නෙමෙයි. සමහර විට ඔයාගේ ප්‍රශ්නයක් නැතුව කස්ටමර්ගේ ප්‍රශ්නයක් වුණොත් ඔයාට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට එකක් දාන්න පුළුවන්. හරි මේ ගාස්තුව මගේ චාර්ජින් එකක්. මොකද මම මෙතෙන්ට ආවා. ඒක නිසා මගේ ට්‍රාන්ස්පෝර්ට් වලට මේ දේවල් වලට මම ඔයාගේ වැඩේ කරලා දෙන්න ආවා.
මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයාලගේ කස්ටමර්ගේ පැත්තේ ප්‍රශ්නයක් නිසා මේ දේ කරගන්න බැරි වෙනවා. ඒක නිසා මෙන්න මේ ගාණක් ගාස්තුවෙන් 10%ක් මගේ charge එකක් විදිහට මම අය කරනවා. මෙන්න මේ වගේ මොනවා හරි payment system එකක් හදාගත්තොත් මේ වගේ වැදගත් වෙන terms condition ටිකක් දාලා ඔයාගේ business එක සාර්ථකව කරගන්න පුළුවන්. ඒක නිසා ඒක අමතර කාරණාවක්. මොකද වැඩේ කළේදී අතට සල්ලි ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඩිංගක් යමක් කමක් තියෙන දෙයක් කරගන්න පුළුවන් කියලා හිතන කෙනෙක්ට නම් මේ දේත් මේ විදියට කරලා ගත්තොත් ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. මූලික වියදමක් විදියට සමහර විට යාවි ඇප් එක හදාගන්න පොඩි ගාණක්, software එක දාගන්න පොඩි ගාණක් එහෙම යාවි. ඊට පස්සේ ඇත්තටම ඔයාට ඒක වාසියක් වේවි. මේ කාරණා ටික ඔක්කොම කරලා දැන් වැඩේ නැගලා යන්නත් ඕනනේ. ඒක නිසා අපි අනිවාර්යෙන්ම දැන් මං වෙනදත් කියනවා වගේම මේක ප්‍රොමෝට් කරගන්න ඕන. ඒකට කැම්පේන් එකක් මාකටිං කැම්පේන් එකක් කරගන්න ඕන. ඔයාගේ බිස්නස් එකේ නම දාලා Facebook page එකක් හදාගන්න. නැත්තම් YouTube එකේ පොඩි වීඩියෝ කැලි ටිකක් දාගෙන යන්න පුළුවන්. දැන් සාමාන්‍ය YouTube දැන් ප්‍රොමෝට් වෙලා යනවනේ. YouTube එක නැත්තම් Instagram එකේ අවකාශ හරි group ටිකකට කියලා මේක ප්‍රොමෝට් කරගන්න. මෙන්න මේ වගේ පොඩි සරල වැඩ ටිකක් කළා තමන්ගේ ඒරියා එකේ ඉස්සෙල්ලා මේක ප්‍රොමෝට් කරගන්න වෙනවා. කටින් කට යවලා ප්‍රොමෝට් කරගන්න වෙනවා. නැත්තම් මාසෙකට සැරයක් ෆ්‍රී සර්විස් එකක් දීලා ඒ වගේ මොනවා හරි ඔෆර් ටිකක් දීලා මේක ප්‍රොමෝට් කරගන්න එක තමන් ගැතේ තමයි තියෙන්නේ. ඒ දේ කරගත්තොත් කිසි ප්‍රශ්නයක් නැතුව බිස්නස් එක ගොඩ දාගන්න පුළුවන්. අනෙක් කතන්දරේ තමයි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ ඇප් එකක් හරහා හරි කොහොම හරි ගියොත් සෝෂල් මීඩියා හරි වැඩේ කරගත්තොත් අනිවාර්යයෙන්ම ෆීඩ්බැක් කස්ටමර් සර්විස් එක ගැන ෆීඩ්බැක් එක දෙන සිස්ටම් එක මෙතෙන්ටත් යොදා ගන්නම වෙනවා. මොකද කස්ටමර් සර්විස් එක කස්ටමර් සතුටු වෙනවා නම් ඔයාගේ බිස්නස් එකත් ගොඩක් හොඳට යනවා, ඔයත් සතුටු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම කස්ටමර් ෆීඩ්බැක් එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මොන දේ කරන්න ගියත් අන්නේ දේ මතක තියාගන්න ඕන. මොකද හැපි කස්ටමර් තමයි හැපි ලයිෆ් එකට මූලික වෙන්නේ. කස්ටමර්ගෙන් තොරව හැපි ලයිෆ් එකක් යන්න විදියක් නෑ ඕනම බිස්නස් කරන කෙනෙකුට. ගනුදෙනු කරු තමයි දෙවිය වෙන්නේ. ඒ කාරණාව මතක තියාගෙන තමන්ගේ බිස්නස් එකේ වැඩ කටයුතු ටික බැලන්ස් කරගන්න. ඔය ටික ඔක්කොම කරගෙන යද්දී මොනෝම හරි කස්ටමර් කෙනෙකුට විශේෂ කළ මොනවා හරි දෙන්න අවස්ථාවක් ආවොත් අපි හිතමු ඔන්න හැමදාම අපිටම කියලා වැඩේ කරන කස්ටමර් කෙනෙක් සතියකට සැරයක් එයාගේ වාහනේ හොදන්න ඕන. එයාට සාමාන්‍ය ඔෆර් එකක් දෙන්න පුළුවන්. හරි. ඔයා සතියකට සැරයක් වාහනේ හොදනවා නම් එක දවසක් ෆ්‍රී වැඩේ කරලා දෙන්න. අර ඒ වගේ මොනවා හරි කස්ටමර් සතුටු වෙන විදියට වැඩේ කරන්න ඕන. මොකද එහෙම කරොත් තමයි එයා තව කෙනෙක්ට ඔයාව හඳුන්වලා දෙන්නේ. මෙන්න මෙයාගේ මේ වැඩේ ලස්සනට කරනවා. මෙයා මේ වගේ සර්විස් එකක් දෙනවා. මෙතනින් එක දවසක් කරලා බලන්න කියන තැනට කස්ටමර්ව නම්ම ගන්න ඔයාට සිද්ධ වෙනවා. ඒක නිසා ඒ කාරණාව ගැනත් පොඩ්ඩක් වැඩිපුර හිතන්න. ඒ වගේම තමයි කස්ටමර් රෙෆරල් ක්‍රමයක් හරහා අපි හිතමු ඔන්න මම එනවා ඔයාගේ වාහනේ හොද ගන්න. ඔයා මට කියනවා හරි ඔයා අපිට තව දෙන්නෙක් සම්බන්ධ කරලා දෙන්න. අපි එක දවසක් ඔයාගේ වාහනේ ෆ්‍රී හොදලා දෙන්න. ෆ්‍රී ෆුල් සර්විස් එකක් දාලා දෙන්න. නැත්නම් ෆ්‍රී නෝමල් සර්විස් එකක් දාලා දෙන්න. අන්න ඒ වගේ තමන්ගේ වටා එකතු වෙන පිරිස කොහොම හරි වැඩි කරගන්න පොඩි උපක්‍රමයක් යොදා ගන්න වෙනවා. මෙන්න මේ විදිහට කළා තමයි තමන්ගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න වෙන්නේ. කාලේ ඉඩ පහසුකම් මදිකම නිසා දියුණු වෙන්න වෙරදරන මිනිස්සුන්ට උදව්වක් කරන්න ගිහිල්ලා තමනුත් ගානක් හොයාගෙන කස්ටමර්ට සර්විස් එකක් දෙන ගමන් දියුණු වෙන්න පුළුවන් හොඳ තවත් බිස්නස් අයිඩියා එකක් තමයි මම අදත් අරගෙන ආවේ. මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතෙනවා නම් මේ වගේ අදහස් දැනගන්නත් ඔයාලා කැමති නම් අපිත් එක්ක තව දුරටත් රැඳිලා ඉන්න. මොකද ඉදිරියේදී තවත් මේ වගේ බිස්නස් අයිඩියා පොඩි මිනිස්සුන්ට පොඩි තැනින් අවම මූලික ප්‍රාග්ධනයක් යටතේ ආරම්භ කරන්න පුළුවන්. වැඩි ආදායමක් ගන්න පුළුවන් හොඳ බිස්නස් අදහස් ටික ඉදිරියටත් අරගෙන එන්න. එහෙනම් ඊළඟ සතියේ තවත් අයිඩියා එකකින් හමු වෙනකන් අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි.